සිරිලක් දෙහි පෙට සුබ සෙත සලසන දෙව් මණ්ඩලයේ වැටහුන් දෙව් පුත සම්බුදු සසුනට නිතෙසෙත සලසන සහතු වඳිමි නීතේ සමන් දෙවිඳෝ මම තිලෝ තිලක අප සමිඳුන් දිනයක වඩිනා කල මේ ලංකා දීපෙට ඔන්න අද අපි යනවා සිරිපා කරුණා කරන්න. ඉතින් දැන් අපි ඉන්නේ අකුරැස්ස මස් නැවතුම් පොලේ. ඉතින් මෙතනින් දැන් තමයි අපේ ගමන පටන් ගන්නෙ. මෙතනින් යනවා දෙනියාය කොළඹ බස් එකේ පානදුරට. පානදුරට ගියාට පස්සේ පානදුරින් දැන් යනවා අපි රත්නපුරට. රත්නපුරට ආවට පස්සේ රත්නපුරේ ඉඳන් තියෙනවා සීපලාබද්දල ගමට බස් එකක්. ඉතින් ඒක ගියාට පස්සේ අපිට සීපලාබද්දල රජමහා විහාරය හම්බ වෙනවා. එතන ගමේම තමයි තියෙන්නේ පොඩ්ඩක් ඉස්සරහට වෙන්න. ඉතින් එතනින් දැන් තමයි අපේ රජමාවත හරහා සිරිපා කරුණාව ආරම්භ වෙන්නේ. ඉතින් ඔයාලටත් රත්නපුරයට ඇවිල්ලා රත්නපුරේ ඉඳන් ඇල්මඩුල්ල පැත්තට ආවට පස්සේ තියෙන වේවැල්වත්ත පාර. ඊට පස්සේ ඔයාලට ඒ වේවැල්වත්ත පාරේ ගියාට පස්සේ ශ්‍රීපාදේරි යල් බෝඩ් එකක් තියෙනවා. ඒ පැත්තට යන්න පුළුවන්. සාමාන්‍යයෙන් කිලෝමීටර් 26ක් වගේ තියෙනවා. ඉතින් ඔන්න දැන් අපි ඉන්නේ සීපලාබද්දල ගමේ. ඉතින් මෙතනින් පොඩ්ඩක් ඉස්සරහට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් සීපලාබද්දල රජමහා විහාරය. ඉතින් එතෙන්ට ගිහිල්ලා වතාවත් ටික කරලා ඔයාලට ශ්‍රීපාදේ කරුණා කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන රජමාවත පටන් ගන්න තැන තියෙනවා මෙතන මේ ගඟට යන පාර කියලා. ඉතින් මෙතන පොඩි ගඟක් තියෙන. ඉතින් ඔයාලට මෙතන ගිහිල්ලා යන්න පුළුවන්. ඉතින් මේ කාලේ නම් මෙතන වතුර එච්චරම නෑ. සාමාන්‍ය වතුර ටිකක් තියෙනවා. ඉතින් මේක වහින කාලට වගේ නම් සාමාන්‍ය මෙතන උතුරට යන ප්‍රමාණය වතුර ටිකක් එනවා. මේ වගේ වෙලාවක ඉතින් පරිස්සම් වෙන්න ඕන. ඉතින් මේ හරියේ ගොඩක්ම රිලව් වෙනවා. ඉතින් මේ රිලව් වෙන්න හින්දා අපිට පරිස්සම් වෙන්න ඕන. අපේ ගමන් මාළු එහෙම අරන් යන්න පුළුවන් කියන්න බෑනේ. ඉතින් අපි රජමාවත ඔස්සේ උඩහට කරුණා කරන ගමන් හිටියේ. ඉතින් පවනැල්ල අම්බල මාරියේ දන්සලක් දුන්නා මේ පාර. මඤ්ඤොක්ක සුප් සහ මේ හැරමිටි කාටත් ලබා දෙනවා. ඉතින් ඒක ගොඩක්ම ලොකු පිනක්. හැරමිටි අපිට මේ පහලට කරුණා කරන අයටත් තමන්ට අවශ්‍ය නැත්නම් ඉතින් අනිත් අයට ඒක දෙන්න පුළුවන්. ඉතින් යාළගේ වැඩේට සපෝට් එකක් විදිහට ඉතින් අපි මොකක් හරි දෙයක් කරන්න වෙයි. ඉතින් මේ පලාපද්දල ගමේ ගොඩක්ම මේ නවාතැන් පහසුකම් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම රජමාවත ඔස්සේ කරුණා කරනකොට ඔයාලට ගොඩක් පහසුකම් බලා ගන්න පුළුවන්. රෝහල් පහසුකම් තියෙනවා, විදුලි පහසුකම්, ඒ වගේම පොලිස් මුරපලකුත් අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට හම්බෙන්නේ පවනැල්ල පොලිස් මුරපල. ඉතින් මේ මෙතන තමයි ගමනේ ආරම්භයෙන්ම හම්බෙන ස්ථානය. ඉතින් මෙතනනොත් තවත් ඉස්සරහට ගියාම මේ අපිට හම්බෙනවා කුකටිය කන්ද. ඉතින් එතනින් ඉඳන් සාමාන්‍යයෙන් ගොඩක් උඩට කරුණා කරන්න තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මෙතන මේ රජමාවතේ ඉඳන් උඩ මළුවට ගත්තොත් පඩි 11000ක් විතර තියෙයි කියලා තමයි කියන්නේ. එතකොට මේ තවත් ගත්තොත් කිලෝමීටර් 12-17 අතර ප්‍රමාණයකුත් තියෙයි කියලාත් කියනවා. ඊට පස්සේ අපිට හම්බ වෙනවා ලිහිණිහෙළ අම්බලම. ඒකත් එක්කම පොඩි දේවාලයකුත් එතන තියෙනවා. ඉතින් ඔයාලට ඉහිල වතාවත් කරන්න පුළුවන් එතන. ඒ වගේම ඊට පස්සේ තමයි අපිට හම්බෙන්නේ අර සුවිශේෂී ස්ථානයක් වෙන ලිහිණිහෙළ. ඉතින් මේ තියෙන්නේ ලිහිණිහෙළ. ඉතින් මෙතන සුවිශේෂීත්වය තමයි මේ මෙතන කවුරු හරි ඇවිල්ලා කෑ ගැහුවට පස්සේ එහා පැත්තේ තියෙන ගල් පර්වතයේ වැදලා ආපස්සට නිකන් ඕ කියන වගේ සද්දයක් ඇහෙන එක තමයි. ඉතින් අපි කෑ ගහලා බැලුවා කොහොමද වෙන්නේ කියලා. අම්මනේ හෙට කතා කරන්නේ එනකම් බෑ කට්ටි හිටියත් දැන් කතා කරමු වරුවක් නැහැ නේ මම. ඔටගෙන කතා කරන්න
ලිහිණියක් කියන්නේ. කෑනේ කන්නේ? අවුලන්නේ අවුලක් කෙල්ල ගෑගියෝ. ලිහිණිය අක්කේ! අන්න අවුලක්. නෑවා උඩ ඉතින් මේ ලිහිණියන සම්බන්ධව ගොඩක් කතා තියෙනවා. ඉතින් මෙතෙන්ට මේ ලිහින් කියලා කාන්තාව මෙතනින් පැනලා දිනසාගෙන කියලා කියනවා. ඊට පස්සේ ඒක දරුවෙක් මෙතනින් වැටිලා ඒක හින්දා ඒ කාන්තාවක් මෙතනින් පැනලා දිනසාගෙන කියලාත් කියනවා. ඉතින් තවත් ඉස්සරහට යනකොට අපිට හම්බෙනවා කටයුතු වල වංගුවත් එක්ක තියෙන කටයුතු වල අම්බලම. ඉතින් එතන පොඩි බුද්ධ ප්‍රතිමාවක් තියෙනවා. ඉතින් එතන ඔයාලා වැදුම් පිදුම් කළා ඉස්සරහට කරුණා කරන්න පුළුවන්. ඉතින් තවත් ඉස්සරහට යනකොට අපිට හම්බෙනවා ගැටනෙතුල. ගැටනෙතුල එතන ගැටනෙතුල කඩේ කියලා කඩේකුත් තියෙනවා. ඉතින් ඔයාලට අවශ්‍ය කෑම බීම අරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ තවත් ඉස්සරහට ගියාට පස්සේ ඔයාලට කොඩිය කියලා තැනකුත් හම්බෙනවා. එතනත් කඩයක් තියෙන කොඩිය කඩේ කියලා. ඉතින් අද අපේ ගමන් මහන්සිය නිවන දායක වෙන්නේ හැලප. ඉතින් හැලපයක් කාලා මෙතනින් එහාට අපි කරුණා කරන්න හදන්නේ. ඉතින් දැන් අපි ඉන්නේ 3800 වන පඩිය ගාව. ඉතින් මේක මේ රජමාවත හරහා පාරේ කුඩහට කරුණා කරනකොට පඩි ගානත් අපිට මේ සටහන් කරලා තියෙනවා CNC වගේ. ඊට පස්සේ තව CNC වගේ මේ මිට CNC මේ වගේ ටැපුත් අපිට හැමතැනම වගේ තියෙනවා. කියන්නේ අපිට මේක ලොකු මුදාවක් වෙනවා මේ අපේ මහන්සිය මේ නිවා ගන්න. මේ ටැප් වලින් මාරම සීතල වතුර ටිකක් තමයි මේකෙන් එන්නේ. ඉතින් දැන් ඔයාලට පේන්නේ නැති දැන් අපිට මේ උදේ පාන්දරම වගේ මෙතන කරුණා කරන්න ගත්තා නම් අපිට මේ ඔක්කොම ටික බලන්න තිබ්බා. ඉතින් අපි නැවත ආපු හින්දා මේ දැන් උන ටික ටික රෑ වේගෙන ඉන්නේ. දැන් මීදුමෙන් ටික ටික වැහිගෙන යන්නේ. මොකද මේකද? ඉතින් මේ මීදුමන නිසා අපි මාස්ටර් දාගන්න හිතුවා. ඉතින් මතම මාස්ටර් දැම්මට වැඩක් උන්නේ නැහැ. ඉතින් අපි ඉස්සරහදී ගැලවුවා තේරුම්ක් නැහැ නේ. මාස්ටර් එක දාගෙන යන්න බෑ. ඉතින් ඔන්න දැන් අපි ඉන්නේ කළුගඟ පටන් ගන්න ස්ථානේ. ඉතින් මෙතන කළුගඟ පටන් ගන්නවයි කට්ටිය කිව්වට ඉතින් මෙතන මේ කළුගඟ මෙතනින් කළුගඟ පටන් ගන්න නැහැ කියලා කියනවා. සමහරව කියනවා මෙතන දියපාරක් කළුගඟට එකතු වෙනවා කියලා. ඉතින් මේ වගේ කතා දෙකක් කියනවා. ඉතින් අපි එනකොට දැන් රෑ වුණ හින්දා මේක හරියට බලා ගන්න ඕනේ නැහැ. කමන්නේ. ඉතින් රෑ වුණ එකත් අපිට වෙනස් අත්දැකීමක් වුණා. ඉතින් ඇත්තම ගොත් කොහොමද දැන් අපි උඩමාලුවට යනකොට සාමාන්‍යයෙන් පාන්දර 1 වගේ වේවි. එතකොට ඉතින් සන්රයිස් එක බලන්න පුළුවන්. ඔයාලට පේනවා ඉතින් මීදුම දැන් උඩ ඉඳන් පල්ලෙහාට එන කැමර එකට පේනවා. ඉතින් මීදුම මාරම මේ විදිහට එන්නේ ඉතින්. ඒකයි මීදුම සුදු පාරට යනවා මේ. ඉතින් දැන් අපි ඉන්නේ 5000 වෙනි පඩිය. 5000 නේ. ඉතින් ඊළඟට අපිට හම් වෙනවා ගජමංශල. ඉතින් මට හරියට වීඩියෝ එකක් ගන්න බැරුණා. ඉතින් එතන තියෙන්නේ කියන්නේ අලින්ගේ මංශලක් කියලා තමයි කියන්නේ. ඉතින් එතන තියෙන්නේ අලින්ගේ මංශලක් කියලා තමයි කියන්නේ. ඉතින් එතන අවාරේ නම් මේ අලි ගෙවසෙනවයි කියලා කතාවකුත් තියෙනවා. දැන් ඌරේ කෙනවයි. ඕ ඉතින් අපි පොඩ්ඩක් මහන්සි අරින්නේ කියලා ඉතින් මේ පඩි පෙළ හරියේ හරිය ගැට්ටේ මාඩි වුණා. ඉතින් ඒත් එකම අනි යාළුවට නිින්ද ගිහිල්ලා පඩි පෙළේ. ඉතින් දැන් වෙලාව 7:30යි. ඉතින් අපිට සාමාන්‍ය 1 වගේ වෙද්දි උඩමළුවට කරුණා කරන්න පුළුවන් වෙයි. ඊළඟට අපි එන්නේ කෙත්තම් පහන ගාවට. ඉතින් මෙතන
මැසි කාල්ට නම් සාමාන්‍ය මෙතන මේ උඩ ගල පුරාම වතුර යනවා. ඉතින් ඒක හින්දා එතන පරිස්සම් වෙන්න ඕන. ඉතින් මෙතෙන්ට ඉදිකටු බහන කියලාත් කියනවා. නම් කෝඩු චාරිත්‍රය කරලා ඔයාලට උඩහට කරුණා කරන්න පුළුවන්. ඊට පස්සේ අපි එන්නේ ඉතින් ධර්මරාජ ගලට. ඉතින් ධර්මරාජ ගල කිව්වොත් ඉතින් මෙතන මේ ධර්මරාජ කියන තාපසයෙක් මේකේ මේ පඩිබෙල් ටික හදලා කියලා කතාවක් තියෙනවා. ඉතින් මෙතන මේ ගලේ කටාරම්මගේ කියන්නේ සෙල්ලිපියක් සඳහන් වෙලා තියෙනවා. ඔයාලට මම ෆොටෝ එකක් දාන්නම්. ඉතින් දැන් අපි ඉන්නේ 7000 වෙන පඩි. ඊට පස්සේ අපිට තියෙන තින් සීත ගඟුල. ඉතින් මෙතන දැන් නම් නාන්න බැහැ. ඉතින් මේ හිතාත් එක්ක ඉතින් ඉස්සරහට ගියාම හම්බ වෙනවා හීන් ගඟුල. හීන් ගඟුලෙන් තමයි ඉස්සර උඩ මළුවට මේ ජලය අරන් තියෙනවා කියන්නේ. ඉතින් අපි හීන් ගඟුල පහු කරගෙන යනකොට අපිට ශ්‍රීපාදය ඒ යන පාර ලස්සනට පල්ලෙහාට පෙරුණා. ඉතින් ඒ ලයිට් දාලා තියෙන ඒ ලස්සන මාන් ලස්සනයි පල්ලෙහාට. මම ඔයාලට ෆොටෝ ටිකක් ගත්ත මේ වීඩියෝ එක නා හරියට පේන ගන්න. ෆොටෝ ටික දාන්න මෙතනින්. ඊට පස්සේ ඔයාලට දැන් මේ රෑ වුණානම් පොඩ්ඩක් නවාතන් වෙන්න. ඉතින් අපිට තියෙනවා හැරමිටි පාන කියලා. එතන සාමාන්‍යයෙන් පොලිස් මුරපලක් තියෙනවා. රෝහලකුත් තියෙනවා. ඉතින් කඩ අවශ්‍ය දේවල් ඔක්කොම තියෙනවා. ඊට පස්සේ හැරමිටි පානෙන් පහලට බහැලා ආවට පස්සේ අපිට හම්බ වෙනවා කුරුවිට පාර එකතු වෙන තැන. ඊට පස්සේ එතනම තමයි ගල්වංගෙඩිය තියෙන්නේ. ඉතින් ඒක පහු කරලා යනකොට අපිට හම්බ වෙනවා මකර තොරණ. सुगतलोना संबुद्ध राजा सुगतलोना संबुद्ध राजा श्रीपद पद्म बुदनीमि दीभक्ति पूजा दीभक्ति पूजा सुगतलोना संबुद्ध राजा ඊට පස්සේ අපිට හම්බෙන්නේ මෑල්ල මල කඳුර. ඊට පස්සේ තවත් ඉස්සරහට යනකොට අපිට හම්බ වෙනවා මේ ගමනේ තියෙන අවසාන අම්බලම. කියන්නේ ආඩියා මල තැන්න. එතකොට මේකට ආඩියා මල තැන්න කියන්නේ මේ ආඩීන් විසින් ඒ කියන්නේ ශ්‍රීපාදේ පාලනය කරපු කාලේ කියන්නේ ප්‍රධාන ආඩියා මේ ජීවිතක්ෂයටපත් වෙලා තියෙන මෙතනලු. ඒකින් හින්දා තමයි මෙතන මේ ආඩියා මල තැන්න කියලා මෙතන හඳුන්වන්නේ. එතකොට මෙතන පොඩි විශේෂත්වයක් තියෙනවා. මෙතන අපිට කොළඹ තියෙන ඉතින් බිල්ඩින්ස් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ලයිට් ඔක්කොම වගේ පේනවා. මෙතන බෝඩ් එකකුත් ගහලා තියෙනවා මෙතන ඒ සම්බන්ධව. ඉතින් මේ පේන්නේ මෙතන පල්ලෙහා ඉඳන් බලනකොට ශ්‍රීපාදය පේන විදිය. ඉතින් මේ පාර දිගේ තමයි අපිට දැන් උඩ කරුණා කරන්න තියෙන්නේ. ඕනේ ඉතින් දැන් මෙතනින් දැන් තමයි ශ්‍රීපාද කරුණා කරන්න යන පාර ආරම්භ වෙන්නේ. ඉතින් මෙතෙන් දැන් තමයි ඉහළට තියෙන්නේ අමංගව පාර. ඉතින් ඊට පස්සේ අපිට ඒ පාර දිගේ උඩහට කරුණා කරනකොට හම්බ වෙනවා ඇහැල කණුව. ඉතින් එතනින් ඔයාලගේ චාරිත්‍රය දාලා කරලා ඔයාලට උඩහට කරුණා කරන්න පුළුවන්. ඉතින් මේ හරිය මෙතන කඩේකුත් තියෙනවා. ඉතින් ඔයාලට එතන ඉඳලා විවේක අරගෙන කරුණා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට අවසානට හම්බ වෙනවා ඉතින් හුලං කපොල්ල. ඉතින් මෙතන සුලං කාලට නම් මාර සුලඟක් තියෙන. ඉතින් මෙතන ඒ සුලං කාලට නම් ගොඩක් ප්‍රවේශම් වෙන්න ඕනේ. ඉතින් මෙතන තමයි අපිට අවසානම හම්බෙන ස්ථානේ. ඉතින් ඊට පස්සේ අපිට හම්බෙන්නේ ඉතින් උඩ මළුව. ඉතින් අපි උඩ මළුවට සාමාන්‍යයෙන් පාන්දර 1:00 වෙද්දී වගේ
උඩහට කරුණා කරා. ඉතින් දැන් මෙතන ශාලාවේ ඉඩ තියෙනවා නම් එතන නවාතැන් ගෙන මේ උදේට අපි සන්රයිස් එක බලන්න තමයි හිතාගෙන ඉන්නේ. දී සාමාන්‍යයෙන් 6:00 විද්‍ය වගේ සාමාන්‍යයෙන් ඒක අපිට බලා ගන්න පුළුවන්. අපි නම් උදේ පාන්දරින් හම්බෙමු. ඉතින් ඔන්න දැන් 6 කාලෙ විතර වෙලා උදේ අපි තීර උදා වෙන හැටි මෙතන බලන්න. මෙතන මේ ගොඩක් සෙනග ඉන්න බලන්න මේක. එයා පැත්තේ මේ හැටන් නල්ල දන්නේ ඒ පාරෙත් ගොඩක්ම සෙනග ගියා. අපි පුළුවන් වුණොත් ඒ පැත්තට යනවා. ඒ පැත්තෙන් තමයි දැන් අපි මේ පහළට කරුණා කරන්න හිතන් ඉන්නේ. ඉතින් මේ සන්රයිස් එක හොඳට බලා ගන්න පුළුවන් අපිට මේ හැටන් නල්ල තන්නේ පාර ඒ හරියට ගියාට පස්සේ එතන ලස්සනට view එක පේනවා. ඉතින් අපි එතෙන්ට යමු. ඉතින් අපි හැටන්නල්ල තනි පාරයෙන් පහලට කරුණා කරන නිසා මේ ඒ පාරයෙන් අපි ඉතින් පහලට ආවා. ඉතින් එතන ගොඩක් සෙනගදී අතෙන්ටත් වැඩිය මේ ඊට උදා බලන්න සන්රයිස් එක බලන්න. ඉතින් ඔයාලත් මේ ඊට පායනවත් එක්කම පහලට කරුණා කරන්න මාරම ලස්සනක් තියෙන. කියන්නේ මට පිටා මාරම කහ පාටට මාරම ලස්සනයි. ඉතින් ඒක එතෙන්ට ගිහිල්ලා තමයි මිදින්නවා. ඔන්න දැන් අපිට තාට්ටිකකින් හම්බෙනවා මේ හැටම් පාඩ තියෙන සීතකඟුල. ඉතින් ඔයාලට මේ ලස්සන විඳ ගන්න ඕන නම් මේ රජමාවතෙන් උඩහට කරුණා කරලා පහළ කරුණා කරනකොට කුරුවිට රත්න පාරෙන් කරුණා කරනවා නම් ගොඩක්ම හොඳයි. ඒක කියන්නේ පරිසරයේ සුන්දරත්වය විඳ ගන්නවා නම් ඇත්තම හොඳයි. හැබැයි ඉතින් මේ සාමාන්‍ය හැටම් පාරේ දුර අඩුයි. කුරුවිට පාරයි රජමාවතයි කියන සමාන ටිකක් දුර පාරවල් දෙක. ඉතින් රජමාවතේ නම් පඩි ගාන සාමාන්‍යයෙන් මේ කවුන්ට් කරලා තියෙනවා පඩිවල 100කින් වගේ තමයි තියෙන්නේ. පඩි 11000 ගානක් තියෙන තමයි කියන්නේ. ඉතින් මේ තියෙන්නේ හැටම් පාරෙන් එනකොට හමු වෙන මේ සීතකඟුල. රජමාවතේකට වැඩි සාපේක්ෂ වෙනස් ඉතින්. අපි ඉතින් දැන් ගොඩක්ම ලං වෙලා ඉන්නේ හැටම් පාරේ. අපිට යන අතරතුරේදී යාළුවෙක් හම්බුණා. ලස්සන කට්ටයක් තියෙන මේ. අපේ යාළුවටත් මේ කට්ට එක බලන්න ඕනේ කිව්වා. ඉතින් ඔන්න කොහොම හරි අපි ගාල්ල ස්ටෑන්ඩ් එකට ආවා. අපි එනකොට සාමාන්‍යයෙන් 12 මාර වගේ වෙලා. ඉතින් එතකොට බස් මොකවත් නැහැ. ඊට පස්සේ ඉතින් 12:57ට වගේ බස් එකක් ආවා. කුරස්ස කොළඹ බස් එක.
ඉතින් අපි ඒ කෙන කලා ඉට පස්සේ අකුරැස්ස ටවුන් එකට ආවා. ඉතින් අද අපි කියපු සිරිපා කරුණාව මෙසේ අවසන් වෙනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා channel එක subscribe කරලා දාලා තියාගන්න. ඉතින් එහෙනම් ගිහින් එන්නම්. BS